තියෙන කටුව තමයි මෙන්න මේක තමයි මෙන්න මේක එක කටුවක්. දැන් මේක ඇනුනොත් මොනවා වෙයිද ඔයා හිතන්නේ? ඈ රිදෙනවා චූ බින්දුවක් යනවා. නෑ එහෙම වෙන්නේ නෑ හොඳද? ඒකට දැන් මේ ට්‍රිගර් එක කාගේ හරි හැමක වැදිච්ච ගමන් ඔන්න ඕක එළියට පනිනවා මේ බලන්න. ඔන්න ඔහම එළියට පනිනවා. ඔන්න ඔහම. ඒකට අපි කියනවා නියුරෝටොක්සින්. මොකද නියුරෝ කියන්නේ? පොඩ්ඩක් ඉංග්‍රීසි වචනයක් ඉගෙන ගනින් බං හරි මේ ඉංග්‍රීසි වචන දැක්කම බය වෙන්න එපා. හරිද? එතකොට මේ ඉස්කෝලේ A level කරන කාලේ. හරි. කොල්ලෝ සෙට් එකක් එක්ක ගියා බීච් එකට. ඔය ඒ කාලෙත් ඔය වගේ ජෙලිෆිෂ්ලා ගොඩ ගහලා තිබ්බ කාලයක්. හරි. හරිද? හරි. කට්ටිය සද්ද නවත්තලා මේ පැත්ත බලන්නකෝ. දැන් එකපාරුම් ගන්නන එක අහගෙන ඉන්න හොඳේ. ඔයගොල්ලෝ දැක්කද පානදුර බීච් එකේ ජෙලිෆිෂ්ලා වගේ ගොඩ ගහලා තියෙන නිවුස් එකක් ගියා. ඊට පස්සේ ඒකේ කියලා තිබ්බ දැක්කද ඒ ජෙලිෆිෂ්ලා අල්ලන්න එපා කියලා. දන්නවද හේතුව ඇයි කියලා? මෙහෙමයි හොඳේ දැන් ඔයා දන්නව මෙයා මොන කාණ්ඩේ කෙනෙක්ද? කියන්නේ සිලෙන්ටරේටා කාණ්ඩේ කෙනෙක්. හරිද? මේගොල්ලන්ගේ මේ තියෙන කොටස් වලට අපි මොනවද කිව්වේ? ඔන්න ඔහම යන්නේ ඔහොම. මොනවද? බාහු. මතකයි නේ? මම ඔයාලට කියලා දුන්නා ඔය සිලෙන්ටරේටා කාණ්ඩේ අයට පුළුවන් විෂ විදින්න. ඒ විෂ විදින කොටස් වලට අපි කියන මොනවද මේ තියෙන්නේ? දංශක කෝෂ්ඨ. හරිනේ? මතකයි. එතකොට දැන් මේ තියෙන දංශක කෝෂ්ඨය හොඳේ. මම මේක සමහර කොටස් ඔයාලට මේ ඇත්ත වචන දාන්න නැතුව මට හිතෙන වචන ටික දාලා මම ඔයාලට කියලා දෙන්නම්. හොඳේ නැත්නම් මේක තේරෙන්නේ නැහැ බං. ඕගොල්ලන්ගේ සිලබස් එකට මෙච්චර ඉගෙන ගන්න නැහැ හොඳේ. මේ A level biology syllabus එකේවත් එච්චර ලොකෝට ඉගෙන ගන්න නැහැ. එන්න මගේ වචන වලින් මම කියලා දෙන්නම් ඔයා වැඩේ තේරුම් ගන්න. හොඳේ. දැන් මෙතන තියෙනවා ට්‍රිගර් එක. කටුවක්. දැන් මේක ඇනුනොත් මොනවා වෙයිද ඔයා හිතන්නේ? ඈ රිදෙනවා චූ බින්දුවක් යනවා. නෑ එහෙම වෙන්නේ නැහැ හොඳද? මේක මේ ඇනුනා කියන රිදෙන්නේ නැහැ. ට්‍රිගර් එක කියලා කියන්නේ බං ස්විච් එකක් වගේ. දැන් ඔයා ගෙදර ලයිට් ඔන් ඔෆ් කරන්නේ මොකෙන්ද? ස්විච් එකෙන්. අන්න ඒ වගේ තමයි මේක ස්විච් එකක්. මෙන්න මෙතන ඔයාගේ හැමේ වැදුනා කියලා කියන්නකෝ. මේ ට්‍රිගර් එක ඔයාගේ හැමේ වැදුනා කියලා කියන්නකෝ. වැදිච්ච ගමන් මෙන්න මේ තියෙන කොටස මම මේ අතින් පෙන්නන කොටස හොඳේ. ඔන්න ඔහම එළියට පනිනවා. මේ තියෙන්නේ. පැහැදිලිද කියන එක? මේ කොටස ඔහොමම එළියට පනිනවා. ඔහොම ඔය. ගැලවිලා එළියට එන්නේ නැහැ පුතෝ. හරිද? ඕක හරියට හිතන්න. මගේ ළඟ අත් ග්ලව්ස් එකක් නැහැ. හොඳද? මම මේ රෙද්ද ගන්න. ඔන්න දැන් ඔහොම මේ රෙද්ද තමයි ඔහොම එදී. මම ඔක අතින් වහන්නම් ඔහොම. ඔහොම. මේ කැල්ල. තේරුණාද? එතකොට දැන් මේ ට්‍රිගර් එක කාගේ හරි හැමක වැදිච්ච ගමන් ඔන්න ඕක එළියට පනිනවා මේ බලන්න. ඔන්න ඔහම. ඔන්න ඔහම එළියට පනිනවා. ඔන්න ඔහම. ඕක තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔයා හිතන්නකෝ අත් ග්ලව්ස් එකක්. ඔයා අතට ග්ලව්ස් එකක් දාලා ඒ ග්ලව්ස් එක ගැලෙව්වම ඒ ග්ලව්ස් එක කන පිට හැරෙනව නේද? මං කියන එක තේරෙනවද? අන්න ඒ වගේ තමයි බං මේ මෙන්න මේ තියෙන කොටසත් එළියට පනිනකොට කන පිට හැරිලා පනිනවා. understand? හරිනේ? ඕකේ තියෙනවා බං මේ දැන් මෙතන තියෙනවා බං මෙන්න මෙහෙම මොකද්ද? discharge thread එක. එච්චර ඕනේ කටුවක් තියෙනවා thread එකක් තියෙනවා මේ තියෙන්නේ. පැහැදිලිද? දැන් මෙන්න මේ කොටස ඇතුලේ පිරීලා තියෙනවා බං විස. මොන විසද? ඒ විස වලට අපි කියනවා නියුරෝටොක්සින්. මොකද නියුරෝ කියන්නේ? පොඩ්ඩක් ඉංග්‍රීසි වචනයක් ඉගෙන ගනින් බං හරි මේ ඉංග්‍රීසි වචන දැක්කම බය වෙන්න එපා. හරිද? නියුරෝටොක්සින් කියන්නේ නියුරෝ කියලා කියන්නේ පුතෝ ස්නායු වලට. හරිද? එතකොට ටොක්සින් කියලා කියන්නේ අර චෝක් පෙට්ටි වලත් ගහලා තියෙන්නේ දැකලා තියෙන නන් ටොක්සින්. ඒ කියන්නේ මොකද්ද? විස නැහැ කියන එක. එතකොට ටොක්සික් කියන්නේ මොනවද? විෂ. එතකොට නියුරෝටොක්සික් කියන්නේ මොකද්ද? ස්නායු විෂ. මේක ඇතුලේ පිරීලා තියෙනවා බං ස්නායු විෂ. පැහැදිලිද? මෙහෙන් එන ප්‍රෙෂර් එක හින්දා මේක ඇතුලේ තියෙන ස්නායු විෂ ටික ඕම මෙන්න මෙහෙම යනවා. ඔතනින් කොහෙටද යන්නේ? හැමට ඇතුළු වෙනවා. අන්න ඔය වෙලාවට නම් ඔයාගේ හැම මොනෝ වෙන්න ගන්නවද? ඔය වෙලාවට නම් අර කලින් කිව්වා වගේ චූ බින්දුවක් යනවා වගේ රිදෙන්න ගන්නවා සමහරක් වෙලාවට ඊටත් වඩා රිදෙන්න ගන්නවා. පැහැදිලි නේද කියන එක? දැන් කෙනෙක් අහයි කාට හරි මේක තේරෙන්නේ නැත්නම් තව ටිකක් කියලා දෙන්නම් බං. හොඳද? ඒකට නම් එක්සැම්පල් එකක් දෙන්නම්. මේ බලන්න මගේ අතේ තියෙනවා ඉන්ජෙක්ෂන් එකක්. හොඳේ මේක ඇතුලේ පේනවනේ වතුර වගේ තියෙනවා. හරිද? එතකොට ඔයා හිතන්න මේ ඉන්ජෙක්ෂන් එක වහලා තියෙන කව එක තියෙන්නේ. මේ කව එක තමයි බං මෙන්න මේ තියෙන කටුව ට්‍රිගර් එක මේ තියෙන්නේ. හරිනේ?
මේ තියෙන කටුව තමයි මෙන්න මේක තමයි මෙන්න මේ කොටස. මොකද්ද? discharge thread එක. පැහැදිලිනේ? එතකොට මේ තියෙන ඔය තියෙන මෙන්න මේ වතුර පිරලා තියෙන කොටස මේක කියලා හිතමු. හරිනේ? දැන් මේ පැත්තෙන් ප්‍රෙෂර් එකක් එනවා. ඒ ප්‍රෙෂර් එක හින්දා ඔහම මේ තියෙන විස ටික ඔහම යනවා. හරියන්නේ නිකන් හිතන්න මම මේ පල්ලෙහින් ප්‍රෙෂර් එකක් දෙනවා ඔහම. තද කරලා ප්‍රෙෂර් එකක් දෙනවා. ප්‍රෙෂර් එකක් දෙනකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන වතුර ටික මේ කටුව දිගේ ඔහම උඩට විදිනවා. මේ බලන්න. අම්බෝ තදයි හරි. නෝ. එක හරි. පැහැදිලි නේද කියන එක? දැන් කෙනෙක් අහයි ඉතින් සර් දැන් මේ ස්නායු විස හැමට ගියානේ. මොකද වෙන්නේ? මේකේ තියෙන ස්නායු විස බන් සමානයි පිට ගැස්ම විසට. එතකොට පිට ගැස්ම වලදී වෙන දේවල් මෙතනත් වෙන්න පුළුවන්. තේරුණාද? පිට ගැස්ම වලදී මොකද්ද වෙන්නේ? ඒ ඇත්තට පිට ගැස්ම වලදී මොකද්ද වෙන්නේ? පොඩි කාලේ නම් අහලා තියෙනවනේ පිට ගැස්ම කියන එක. මොකෝ වෙන්නේ? දන්නේ නැහැ නේ. පිට ගැස්ම කියන්නේ බං සමහරක් වෙලාවට පේශි තද වෙනවා. පේශි ඇම්බර් වෙනවා. තේරෙනවද? පේශි වෙවුලනවා. පැහැදිලිද කියන එක? හරි. සමහරක් වෙලාවට කට එහෙම අරගන්න බැරි වෙයි. ඇයි මේ පේශි තද වෙලා, හකු තද වෙලා. සමහරක් වෙලාවට අත්පය ඇම්බර් වෙයි. ඇයි මේකෙදි පේශි වෙවුලනවා, ඇම්බර් වෙනවා. හරි. ඔයා හිතන්න ඔය දේ හાર્ට් එකට උනා කියලා හිතන්න. හાર્ට් එක හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? හර්ට් පේශි වලින්. ඔයා ඒවා දන්නවා ඉගෙනගෙන තියෙන්නේ පුතෝ. හොඳද? හાર્ට් එක හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? හර්ට් පේශි වලින්. එතකොට ඔයා හිතන්න මේ හાર્ට් එක හැදිලා තියෙන හර්ට් පේශි ටික හිර වෙන්න, තද වෙන්න ගත්තා කියලා. එතකොට මොකද වෙන්නේ? හાર્ට් එක මොනව වෙන්නේද කියන්න? වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ බං මේ විස ඇඟට ගියොත් කෙනෙක් මැරෙන්න පුළුවන්ද? ඔව් ඔව් මැරෙන්න පුළුවන්. එතකොට ඔයා මගෙන් අහන්න පුළුවන් සර් මේක හાર્ට් එකට විතරද මේ විස යන්නේ? නෑ නෑ. මේ විස ඇඟ පුරා පැතිරෙනවා. ඇඟේ තියෙන ඔක්කොම මසල් වලට. හાર્ට් එකටද මොළේටද වටේටම මේක පැතිරෙනවා. තේරෙනවද? වැරදිලා හරි. හරි. මට නම් ඕක ගැන මේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා බං හොඳේ. මේ එකපාරක් ඔය කොල්ලෝ සෙට් එකක් එක්ක එතකොට මේ ඉස්කෝලේ A level කරන කාලේ. හරි. කොල්ලෝ සෙට් එකක් එක්ක ගියා බීච් එකට. ඔය ඒ කාලෙත් ඔය වගේ ජෙලිෆිෂ්ලා ගොඩ ගහලා තිබ්බ කාලයක් වෙන්නේ නැති. හරි මේ ලොකුවට එහෙම මේ කාලේ ඉතින් නිවුස් බැලෙන්නේ නැහැ ඉස්කෝලේ යන කාලේ. කොහමරි මේ අර ගලක් අස්සේ හිටියා බං මේ වගේ මේ ගලක් අස්සට ගොඩ ගහලා හිටියා මේ වගේ ජෙලිෆිෂ් කෙනෙක්. හැබැයි මේ ඌනම් මැරිලා. හැබැයි ඒ කාලේ ඉතින් අපි මේ බයොලොජි වලදී ලොකුවට ඕවා ඉගෙන ගන්න නැහැනේ. හරි හැබැයි දැන් දන්නවා බං මේගොල්ලෝ මැරිලත් සමහරක් වෙලාවට පැය ගාණක් යනකම් සමහර අය දවස් ගාණක් යනකම් මේ දංශක කෝෂ්ඨ වැඩ එහෙනම් මැරිච් එකෙක්වත් අල්ලන්න යන්න එපා. ඉතින් අපේ යාළුවෙක් ගිහිල්ලා මේ ඌ ලස්සනයිනේ. ඌ ගිහිල්ලා මේ ඇල්ලුවා. ඒ ජෙලිෆිෂ් ඇල්ලුවා. අතින් ඇල්ලුවා. ඇල්ලිච්ච පාර මොකද උනේ? අර ජෙලිෆිෂ් ගේ එක තප්පරයක් ගියේ නෑ. ජෙලිෆිෂ් ගේ අඬු ටික මෙයාගේ අතේ ඇලුණා. ඊළඟට වටේ ඉන්න මිනිස්සු දැකලා කොහොම හරි ඇම්බියුලන්ස් එකකට කෝල් කරලා මිනිහා වරගෙන ගියා. දැන් එතකොට මට කියන්න බලන්න ඇයි මේක අතේ ඇලවෙන්න හේතුව? අතේ ඇලවෙන්න හේතුව තමයි බං සමහරක් වෙලාවට සමහර අයගේ ඇලවෙන එක සමහර අයගේ නෑ. ඔය මෙතන කෙලවරේ තියෙන මෙන්න මෙන්න කටු වගේ. සමහර ජෙලිෆිෂ් ලගේ තියෙනවා. ගොඩක් අයගේ තියෙනවා. ඔන්න. දැන් ඔයා හිතන්න ඕක හැමට ගියාම ඒක හැමේ මොනව වෙනවද කියන්නේ? ඇතුළට ගියාට පස්සේ හිටලා තියෙනවා ගලවන්න අමාරුයි. සමහරක් වෙලාවට ඕක මෙතනින් කඩලා යන්නත් පුළුවන්. මෙතනින් ගැලවෙන්නත් පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට අතේ මොනව වෙන්නත් පුළුවන්ද? ඇලවිලා තියෙන්නත් පුළුවන්. පැහැදිලි නේද කියන එක? හරි. එහෙනම් පුතෝ දැන් දන්නෝ ජෙලිෆිෂ්ලා ගැන. හරි පොඩ්ඩක් වැඩිපුර මේක බලා ගන්න දැන් මේ ඒ සාමාන්‍යයෙන් ওই පේපර් හැදෙන්නේ බං එදිනෙදා ඒ අවුරුද්ද තුල වෙන දේවල් වලින්. ඒතර ඕගොල්ලන්ගේ පාර සමහරක් වෙලාවට සිලින්ඩරේට කොටසින් මොනවනේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. හැබැයි නැති වෙන්නත් පුළුවන් නැති වුණා කියලා. හරි. හරිද? හරි මෙහෙම අවුලක් තියෙනවා බං. හොඳ දැන් ඒකත් හොඳ ප්‍රශ්නයක්. දැන් එයා අහනවා මේ දැන් සර් කිව්වනේ මෙයා මැරිලා කියලා. හැබැයි ජෙලිෆිෂ්ලා මැරෙන්නේ නැහැ නේ. ඔව් එහෙම එකක් ඔයත් අහලා තියෙනවනේ අර ලෝකේ අමරණීයම ජීවීන් කොටස කවුද? සමහර ජෙලිෆිෂ්ලා හැමෝම නෙමෙයි. ඒතර මැරෙන කොටසකුත් ඉන්නවා නොමැරෙන කොටසකුත් ඉන්නවා. හැබැයි බං නොමැරෙන කොටසත් මැරෙන්නේ නැහැ කියලා කියනවා නම් වැරදි. ඒ කියන්නේ මෙහෙමයි හොඳද? ඔය ජෙලිෆිෂ් ගේ තියෙනවා ලයිෆ් සර්කල් එකක්. එයා අපි වගේම තමයි චූටි ළමෙක් වගේ පටන් අරගෙන තරුණ වෙලා මහලු වෙලා ඊට පස්සේ ඌ මැරෙන්නේ ආයෙ මොන වෙනවද? ආයෙ බාල වෙනවා. ආයෙ තරුණ වෙලා ආයෙ මාළු වෙලා ආයෙ බාල වෙනවා. ඕක සර්කල් එකක් වගේ යාගේ වැඩ කරනවා. හරිද?
හැබැයි පුතෝ මෙහෙම එකක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ එයා මැරෙන්නේ නැහැ කියලා. ඇයි? දැන් ඔයා හිතන්නකෝ ජෙලිෆිෂ් ගේ සතුරු සතෙක් ඇවිල්ලා ඌ අල්ලගෙන කෑවොත් ඌ මැරෙනවනේ. ජෙලිෆිෂ්ට ලෙඩක් හැදුනොත් උන්ටත් ලෙඩ හැදෙනවද? හරිද? ඒතර මේ ජෙලිෆිෂ්ට ලෙඩක් හැදුනොත් ඒත් ඌ මැරෙනවනේ. තේරෙනවද කියන එක? ඒ හින්දා ඔයා හිතන්න එපා මේ ජෙලිෆිෂ්ලා මේ ලෝකේ මැරෙන්නේ නැති කවුරුත් ඉන්නවා කියන එක. ඒක බුදුදහමටත් පටහැනිවන් එහෙම වෙන්නේත් නැහැ. තේරෙනව නේද කියන එක? හරි. ඒක හොඳ ප්‍රශ්නයක්. හරි. හැබැයි උගේ ලයිෆ් සර්කල් එකේ උට ලෙඩ හැදුනෙත් නැත්නම් හරිද? උට ලෙඩ හැදුනෙත් නැත්නම් ඌව කවුරු හරි අල්ලගෙන කෑවෙත් නැත්නම් අන්න එහෙනම් උට අමරණීයව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ එහෙම තියෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකට එක වචනෙන් උත්තර දෙන්නම්. ඒකට හේතුව තමයි බං තරංගය කියන එක. තරංගය. හරිද? දැන් අපිට ඒක කතා කරන් බෑ බං මේක දිග්ගැස්සෙනවා. ඒතර මේ මාතෘකාව වෙන පැත්තකට යනවා. දැනට මතක තියාගන්න තරංගයේ හින්දා අනිවාර්යෙන් ලෙඩ රෝග හැදෙනවා. හරිද? ඊට පස්සේ එකිනෙකා අතර මොනවද? විලෝපිකයන් අනිත් එකව මරාගෙන කනවා. ඒ වගේ දේවල් වෙනවා. ඒක තියෙන්නේ නැතුව තියෙන්නේ නේද? මරණය කියන එක අනිවාර්යෙන් වෙනවා. හොඳේ? කවුරුණත් ඒක අනිවාර්යෙන් වෙනවා. හරි. දැන් ඕකත් එක්ක මේකත් මෙහෙම වහගන්න බං. හොඳද? දැන් මේ යන්නේ මොන මාසෙද? අගෝස්තුනේ. ඒතර දෙසැම්බර් වලනේ ඕ ලෙවල් තියෙන්නේ. ගණන් කරලා බලන්න. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස කීයද? 4යි. ඒ කියන්නේ බං ඔයාගේ අතේ ඇඟිලි ගන්නටවත් තව මාස ඉතුරු වෙලා නැහැ ඕ ලෙවල් වලට. තේරෙනව නේද කියන එක? ඒ හින්දා බං දැන් ඉස්සරහට ඔයාගේ ටයිම් එක පේපර් ක්ලාස් එකේ ටයිම් එක තව චුට්ටක් වැඩි කරලා 10 වසරයි 11 වසරයි ෆුල් රිවිෂන් කරන්න. හරිද? ක්ලාස් දෙකේම විදුසර එකයි පානදුර තීර්ථ එකයි දෙකේම ෆුල් රිවිෂන් එකක් 10 11 ඉස්සරහට යනවා. පැහැදිලිද? ඒකට ඔයාගේ අර මේ අපේ පන්තියෙන් නැති යාළුවන්ට ජොයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ යාළුවන්ට ජොයින් වෙන්න පුළුවන්. අපේ පන්තියෙන් නැති අයට පේපර් ක්ලාස් එකට එන්න පුළුවන්. පැහැදිලි නේද කියන එක? හැබැයි බං මෙහෙමයි. හොඳද? වැඩ කරන්න කැමති පිරිසක් එක්කගෙන. ඒ සමහර උන් ඉන්නවනේ පන්ති වලට ඇවිල්ලා හොරෙන් කකුල් දෙක අස්සේ ෆෝන් එක දාගෙන ඔබනවා. හරි. ඊට පස්සේ අනිත් කාට වැඩක් කරන්න නැහැ. ඒ සමහර කොල්ලෝ ඉන්නව ගෑනු ටිකක් වගේ කියවනවා. ඉතින් එහෙම එන්න එපා බං බොරු වැඩක්. හරි. වැඩ කරන්න බෑනේ. ඒ හින්දා අනිවාර්යෙන් එනවා නම් මේ මාස අතරේ අර මොරාල් එකේ වැඩ කළා හොඳ රිසල්ට් එකක් දාන්න ආසාවෙන් එන්න. පැහැදිලිද? ඉංගන ගන්න එක ඉංගන ගන්න බැහැ කියලා කට්ටියක් නැහැ. පැහැදිලිද? හැබැයි අර සමහර අයට විද්‍යාව අපහසුයිනේ අමාරුයිනේ ඇත්තටම. අමාරු විෂයන් වලින් ගන්න විද්‍යාව අමාරුයි. හැබැයි මේක ගොඩ දාන්න ආසයි. තේරෙනවද? අන්න එහෙම පිරිසක් එන්න එක්කගෙන එන්න අනිවාර්යෙන් මේ මාස හතරේ වැඩ කළා. මම නම් පෞද්ගලිකවම කියන්නේ බං. හොඳද? ඔයා ඉස්කෝලේ ලකුණු 20 30ක මට්ටමේ කෙනෙක් වුණා මේ මාස 4 හරියට වැඩ කරොත් ඒ 9කට යන්න පුළුවන්. පැහැදිලිද කියන එක? හැබැයි හරි ප්ලෑන් එකකට වැඩ කරන්න ඔය යාළුවෝ ටික චුට්ටක් පැත්තකින් තියලා, ඒ කියන්නේ යාළුවෝ අයින් කරන්න නෙමෙයි. දැන් අද ගෙදර ගිහිල්ලා WhatsApp එකකින් බ්ලොක් කරන ඔක්කොම ටික. ඈ ඉස්කෝලේ දැක්කම මේ මූණවත් බලන්නේ අහක බලාගෙන යනවා. එහෙම නෙමෙයි කියන්නේ. හරිද? යාළුවෝ තියාගන්න බං. යාළුවෙක් එක්ක කතා කරන්න වෙනද වගේම ආශ්‍රය කරන්න. හැබැයි බං මේ ඔයා මේ කරන අධ්‍යාපනික වැඩසටහන් ටික ඒ ටික වා තනි ගේම යන්න. සමහර උන් හිතන් ඉන්න අපි ඔක්කොම එකට ගොඩ යනවා. අන්න ඕක තමයි කෙලව ගන්න ප්‍රධාන තැන. එහෙම එකක් ඕනේ නැහැ. තමන්ගේ ගමන තමන් තනියම යන්න. එහෙම යනකොට තමන්ට සුදුසු පිරිසක් ඉදිරියේදී හම්බෙයි. තමන්ගේ ගමන යනකොට තමන්ට ගැළපෙන පිරිසක්, තමන්ගේ මට්ටමට ගැළපෙන පිරිසක් හම්බෙයි. ඔය තේරෙනව නේද කියන එක? ඔයා මේ යාළුව තෝරගන්න මේ කාලේ යන්න එපා. පැහැදිලිනේ? හරි. එහෙනම් අනිවාර්යෙන් මතක තියාගන්න. මම ඕගලන්ට ඉස්සරහට ගෲප් වලට මේක විස්තර ටික දානවා. පැහැදිලි නේද? ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ගේ රිවිෂන් එක පටන් ගන්නවත් එක්කම ඕගොල්ලන්ට වඩා බාල පන්ති වල, ඒ කියන්නේ 6 7 8 9 10 පන්ති වල මොකක් පටන් ගන්නවද? තුන්වෙනි වාරේ වැඩ ටික ඕගොල්ලන්ගේ 3 පටන් ගන්නවා. තුන්වෙනි වාරේ වැඩ ටික පටන් ගන්නවා. පැහැදිලි නේද කියන එක? හරි. හරි එහෙනම් මේ ඔය ටික ඔළුවේ තියාගන්න. රිවිෂන් ක්ලාස් එක ගැන වැඩ කරන්න කැමති යාළුවන්ටත් දන්වන්න. හරි. ඔය ටික දාගන්න නේ එහෙනම්. ගෑන් ළමයි ටික මුලින්ම යන්න.